ආයුබෝවන් අත්තලව සාදරයෙන් පිළිගන්නවා ප්‍රොපර්ටි සීලිං YouTube channel එකට. අදත් මම ඔයාලට කරලා තියෙනවා දිස්ත්‍රික් මට්ටමින් නරඹන්න පුළුවන් නිවාස 7ක් ගැන. ඉතින් අද ලිස්ට් එක ගැන කියනවා අද ලිස්ට් එකේ තියෙන්නේ නිවාස පමණයි අද ලිස්ට් එකේ තියෙන්නේ. අපි වෙනද වගේම මුලින්ම බලමු අද ගණන්ලා තියෙන දිස්ත්‍රික් මොනවාද කියලා. පළවෙනිට තියෙනවා කොළඹ දිස්ත්‍රික්කය, දෙවෙනිට තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කය, තුන්වෙනිට තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය, හතරවෙනිට තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කය. මෙන්න මේ දිස්ත්‍රික් හතර තුල තමයි අද ඔයාලට නිවාස අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා මේ දිස්ත්‍රික් එක තුල නිවසක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් වීඩියෝ එක අවසාන තප්පරේ දක්වා රැඳිලා ඉන්න. ඔයාගේ නිවස මේ අතර තියෙන්න පුළුවන් නිසා වටිනා ඉඩම් නිවාස දිස්ත්‍රික් මට්ටමින් මිලදී ගන්න ප්‍රොපර්ටි සෙලිං YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඊට පැත්තෙන් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මේ දන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. කොළඹ දිස්ත්‍රික්කයේ අංක 1 අංගව තමයි කොළඹ දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ අවිස්සාවෙල්ල නපාවල තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චේස් 12ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවස කාමර දෙකකින් යුක්ත අංග සම්පූර්ණ නිවසක්. ඉතින් උල්පත් ජල පහසුකම් සහ නල ජල පහසුකම් යන දෙකම තියෙනවා. විදුලි පහසුකම්ත් මේ නිවසේ තියෙනවා. ඔප්පුව ගැන කියනවා නම් නිවැරදි සින්නක් කර ඔප්පු තියෙන නිසා ඔයාලට ගැටලුවකින් තොරව මේ නිවස මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ඉඩමට එන්න මාර්ග පහසුකම්ත් තියෙනවා. ඔයාලට මේ ඉඩම සහ නිවසේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 27ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අංක 2 අංක තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ අඩුවට ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශාවස්තිපුර තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා අනුරාධපුර නව නගරයට තියෙන්නේ කිලෝමීටර් 6ක දුරක්. ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චේස් 15ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් ජල විදුලි පහසුකමක් තියෙනවා. ඒ වගේම තමයි ඔප්පුව තියෙන්නේ දැනට තියෙන්නේ බලපත්‍ර ඔප්පුවක්. නමුත් සින්නක් කරපු හදා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. හදිසි මුදල් අවශ්‍යතාවයක් මත අලෙවි කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 10ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් නිවස ගැන නම් වැඩි විස්තරයක් සඳහන් කරලා නැහැ. වැඩි විස්තර දැනගන්න යට තියෙන දුරකථන අංකයට කතා කරන්න. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. අංක 3 දෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කය තුළම මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිහිටලා තියෙන්නේ අනුරාධපුර මිහින්තලේ පාරේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවසේ ඉඳලා අනුරාධපුරට තියෙන්නේ කිලෝමීටර් 11ක දුරක්. ඒ වගේම ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චේස් 35ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා කාමර 3ක් ශාලයක්, මුළු තැන්ගයක් සහ බාත්රූම් එකක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකමක් තියෙනවා. ඉතින් ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 32ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේ ඉඩම වටේටත් වැට ගහලා ගේට්ටුවක් දාලා තියෙන. ඉතින් වැඩි විස්තර ගන්න පුළුවන් යට තියෙන දුරකථන අංකයට කතා කරන්න. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස මිලදී ගන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ අංක 4 අංක 4 වල තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස මිලදී ගැනීමේදී ගෘහ භාණ්ඩ නොමිලේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ දෙවලපොළ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවස ඉඳලා වේයන්ගොඩ කටුනායක බස් පාරට තියෙන කිලෝමීටර් 1ක දුරක්. ඒ වගේම සනිරෝ එයාපෝට් හොටෙල් එක අතේ දුරින් තමයි පිහිටලා තියෙන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චේස් 5ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවස සහ කඩකාමරයකුත් තියෙනවා. කඩකාමරේ තියෙන නිසාම බිස්නස් එකක් වුණත් ඔයාලට පහසුවෙන්ම කරගෙන යාමේ හැකියාව තියෙනවා. මේ නිවසේ තියෙනවා ශාලයක්, නිදන කාමර දෙකක්, මුළු තැන්ගයක්, නිවසර පිරතින් වැසිකිළියක් සහ නාන කාමරයක් තියෙනවා. මේ නිවස මිලදී ගැනීමේදී ගෘහ භාණ්ඩත් ඔයාලට නොමිලේම ලබා ගන්න පුළුවන්. ඉතින් ජල විදුලි පහසුකමක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 27ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් සින්න කරපුත් තියෙනවා. ඒ නිසා ඔයාලට බය නැතුව මේ නිවස මිලදී ගන්න පුළුවන්. දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ අංක 5 තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුළ මිලදී ගන්න පුළුවන් සුන්දර පරිසරයක පිහිටලා තියෙන අංග සම්පූර්ණ නිවසක් ගැන.
මේ නිවස පිහිටලා තින්නේ මිනුවන්ගොඩ නගරයට ඉතාමත් ආසන්නෙන් තමයි මේ නිවස පිහිටලා තින්නේ. ඉතින් සුන්දර වෙල්ලායකටත් ආසන්නෙන් තමයි මේ නිවස තියන්නේ. ඉතින් හදිසි විදේශ කතයමක් මත අලෙවි කරනවා කියලා තමයි සඳහන් කරලා තියන්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 70ක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. මේ නිවසේ තියෙනවා නිදන කාමර 4ක්, කැම කාමරයක්, ශාලයක්, මුළු තැන්ගයක්, ස්තෝප්පුවක්, නාන කාමර 2ක් තියෙනවා. ඒ වගේම මුළු තැන් ගෙවලුත් 2ක් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් පිටතින් නාන කාමරයක් සහ වැසිකිළියකුත් තියෙනවා. ඉතින් මුල් නිවසම ටයිල් කරලා සහ සිවිලීම් කරලා තමයි තියෙන්නේ. මේක තුළ වල තියෙනවා පළ දරන භෝග රාශියක් තියෙනවා. ඒ අතර තියෙනවා කොසුම්, පුවක්, පොල්, දෙහි වැනි ගස් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. නිවස වටේම එයාපෝට් දල ගහලා තියෙනවා. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 95ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේක නම් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. කුරුණෑගල දිස්ත්‍රික්කය අංක 6 තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කය තුල මිලදී ගන්න පුළුවන් නිවසක් ගැන. මේ නිවස පිටලා තින්නේ කුරුණෑගල මැල්සිරිපුර තමයි මේ නිවස පිටලා තින්නේ. ඉතින් කුඹුරක් එක්ක තමයි මේ නිවස අලෙවි කරන්නේ. මේ නිවසේ තියෙනවා කාමර 4ක්, ශාලයක්, මුළු තැන්ගයක් තියෙනවා. ඒ වගේම ජල විදුලි පහසුකමක් තියෙනවා. ඔප්පුව දෙන්න තියෙන්නේ බලපත්‍ර ඔප්පුවක් තියෙන්නේ පවරන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඉඩම සහ නිවස ගැන වැඩි විස්තරයක් සඳහන් කරලා නැහැ. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 18ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ නිවස මිලදී ගන්න. කොළඹ දිස්ත්‍රික්කය අංක 7 අංග තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුලම මිලදී ගන්න පුළුවන් වටිනා කියන අංග සම්පූර්ණ නිවසක් ගැන. මේ නිවස පිහිටලා තින්නේ හංවැල්ල වේල්ගම තමයි මේ නිවස පිහිටලා තින්නේ. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 26මාරක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවසේ ඉඳලා හංවැල්ල මල්වාන ප්‍රධාන බස් පාරට තියෙන මීටර් 150ක දුරක්, හංවැල්ල නගරයට කිලෝමීටර් 5ක දුරක් තියෙනවා. දුම්පෙ නගරයට කිලෝමීටර් 5ක දුරක් තියෙනවා. නවගමුව පත්තිනි දේවාලයට කිලෝමීටර් 5 මීටර් 400ක දුරක් තියෙනවා. ඉතින් නිවසේ ඉඳලා කොළඹටම තියෙන කිලෝමීටර් 28ක දුරක්, කඩුවෙල බස් නැවතුම්පලට කිලෝමීටර් 10ක දුරක් තියෙනවා. පුල්ගොඩ නගරයට කිලෝමීටර් 12ක දුරක් තියෙනවා. මල්බානට කිලෝමීටර් 8ක දුරක් තියෙනවා. ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 26මාරක ඉඩම් ප්‍රමාණයක් මේ ඉඩමේ ප්‍රමාණය තියෙනවා. ඉතින් මේ නිවසේ තියෙනවා නිදන කාමර 3ක් තියෙනවා. නිදන කාමර 3 අතුරින් එක කාමරයක් සඳහා AC හයි කරලා තියෙනවා. ඉඩපාඩුකම් සහිත ශාලය තියෙනවා. කෑම කාමරය, පැන්ට්‍රි සහිත මුළු තංගිය තියෙනවා. උණු වතුර පහසුකම් සහිත නාන කාමරය තියෙනවා. දරලිප සහිත මුළු තංගිය තියෙනවා. ගබඩා කාමරය තියෙනවා. මුල් නිවසම ටයිල් කරලා තියෙනවා. ඉතින් ලින්ක් ජල පහසුකම්ත් තියෙනවා. මෝටර කරලා තියෙන්නේ. විදුලි පහසුකම්ත් තියෙනවා. ඉතින් බිම් සැලසුම සහ නිවාස සැලසුම ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතව තමයි තියෙන්නේ. රාජ්‍ය බැංකුවක් මගින් නිවාස ණය මුදලක් වලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගම් වතුර සහ නායම් වැනි ස්වාභාවික කිසිවක් නොමැති ප්‍රදේශයක තමයි මේ නිවස තියෙන්නේ. ඊටම ආරක්ෂිත පරිසරයක්. දෙමාල් නිවසකට ස්ලැබ් එක සහිතව තමයි බිම් මහල සම්පූර්ණයෙන්ම නිම කරලා තියෙන්නේ. ඉතින් හිරපාඩුකම් සහිත වරණ්ඩාවක් තියෙනවා. ටයිල් සහ ෆිනිෂිං වහලේ සහිතව නිවසේ ජනල් ඔලුවව කොස්ලියෙන් නිමවලා තියෙනවා. ඔයාලට මේ නිවසේ සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 88ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඒ වගේම මිල ගණන් වලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ නිවස සහ ඉඩම මිලදී ගන්න පුළුවන්. මේ වගේ වටිනා ඉඩම් නිවාස අඩුවට මිලදී ගන්න ඉක්මන් සෙලින් YouTube property selling YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි ඉතින් අදත් මම ඔයාලට නබා දිස්ත්‍රික් මට්ටමින් හරබන්න පුළුවන් නිවාස ඉඩම් 7ක් ගැන. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා තනම ලයික් එකක් දාලා ඔයා හොයන ඉඩම නිවස ඔයා හොයන දිස්ත්‍රික්ක ප්‍රදේශපාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක තවත් කාටරි වැදගත් කියලා තනම share කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ සල්ට දිගටම බලන්න බලන් යට තියෙන subscribe බටන් ක්ලික් කරලා subscribe කරලා තියාගත්තොත් ඒ වගේම තමයි ඊට පැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝ එකම notification එක කරා ඔයගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි හෙටත් මේ දෙක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.